සුබ දවසක් යාළුවනේ. ඉතින් කොහොමද ඔයාලට? මම ඩොක්ටර් ආනන්ද අබේසිංහ. අද මම කතා කරන්නේ පොල් තෙල් ගැන. අපි කලින් වීඩියෝ දෙකකදී ඔයාලා හම්බෙන්න ආවා. එකක් තමයි පොල් තෙල් වර්ග ගැන පොදුවේ විස්තරයක් අපි සාකච්ඡා කරා. ඒ වගේම තෙල් වර්ග කිහිපයක් අරන් ආහාර පිසීම සඳහා වඩාත් සුදුසු තෙල් වර්ග මොනවද කියන එක ගැන අපි සාකච්ඡාව සිද්ධ කළා. ඒකෙදි මම කිව්වා ඊළඟ සතියක පොල් තෙල් ගැනත් තවත් සතියක ඔලිව් ඔයිල් ගැනත් අපි සාකච්ඡා කරනවා කියලා. අද කතා කරන්නේ පොල් තෙල් ගැන. කලින් වීඩියෝ දෙක බලලා නැත්නම් ඒ වීඩියෝ දෙකත් බලලා මේ වීඩියෝ එක බලනවා නම් සුදුසුයි කියලා මම යෝජනා කරනවා. මොකද මූලික අවබෝධයක් අපිට තෙල් වර්ග ගැන මම ඒ වීඩියෝ දෙකෙන් අපි සාකච්ඡා කරලා තියෙනවා. විශේෂයෙන් මේ වීඩියෝ එකේදී ගැඹුරු විද්‍යාත්මක කරුණු සාකච්ඡා කරන්නේ ප්‍රායෝගිකව පොල් තෙල් භාවිතා කරන අයට ඒ ගැන දල අදහසක් ලබා ගන්න අවශ්‍ය කරන කරුණු විතරයි සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ. එතකොට අපි දන්නවා පොල් සහ පොල් තෙල් ආදිය අපි අනාදිමත් කාලයක ඉඳලා පාවිච්චි කරනවා. විශේෂයෙන් අපි මතක තියාගන්න ඕන එක කාරණයක් තමයි මේ වගේ අපි දීර්ඝ කාලයක් තිස්සේ භාවිතා කරන බොහෝ ආහාර වැඩි ප්‍රතිශතයකින් අපිට කියන්න පුළුවන් බොහෝ සමහර අවස්ථාවල වෙනස් වෙන්න පුළුවන් බොහෝ විට අපේ ශරීර සෞඛ්‍යයට හානි ඇති කරන්නේ නැහැ. ඒක අපි ටයිම් ටෙස්ටඩ් කියලා කියනවා. කාලීනව දීර්ඝ කාලයක් තිස්සේ ඒවා පරිභෝජනය කරලා අපි ඒවා ඒ විදිහට අපේ ශරීරය ඒ විදිහට හුරු වෙලා තියෙන්නේ. ඒක මොන ආකාරයකින්ද කියලා සමහර විට විද්‍යාත්මකව පැහැදිලි කරන්න අමාරුයි. නමුත් එක එක රටවල් වලට සංස්කෘතීන්ට අනුව අපිට ලැබිලා තියෙන ආහාර රටාව අපිට සුදුසු ආහාර රටාවක් තමයි අපි පරිභෝජනය කරන්නේ. දැන් අපි ගන්න ආහාර වේල එහෙමම ගිහිල්ලා වෙනත් රටක තැනැත්තෙකුට දුන්නොත් එයාට ඒකේ යම් කිසි නොගැලපීම් ඇති වෙන්න පුළුවන්. නමුත් විශේෂයෙන් මේ ආසියාතික දකුණු ආසියාතික රටවල විශේෂයෙන් ශ්‍රී ලංකාවේ රටවල අවුරුදු 10 ගණන් තිස්සේ අපි භාවිතා කරපු අපේ ආහාර රටාව සකස් වෙලා තියෙන්නේ අපිට ගැලපෙන විදියට. එතකොට දැන් යම්කිසි ආකාරයකින් අපේ ජීවන ක්‍රියාවලිය මෑත කාලවලදී වෙනස් වෙලා තියෙනවා නම් සුළු නොගැලපීම් ඇති වෙන්න පුළුවන්. නමුත් අපි දීර්ඝකාලීනව සංස්කෘතිකමය වශයෙන් ජීවත් වුණ ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය අනුගමනය කරලා ඒ ක්‍රමයෙන් වෙනස් වෙලා නැත්තම් අපි ඒ විදිහට සංස්කෘතිකව අපි දීර්ඝ කාලයක් තිස්සේ පාවිච්චි කරන ආහාර රටාවත් අනුගමනය කරනවා නම් අපිට අපේ සෞඛ්‍යයට එම ආහාර වලින් නරක බලපෑම් කරන ප්‍රමාණය ඉතාම අවමයි කියලා කියන්න පුළුවන්. හොඳින් මතක තියාගන්න ආහාර වෙනස් නොවි ඒ විදිහටම අපි පරිභෝජනය කරත් අපේ ජීවන රටාව වෙනස් වෙලා තියෙනවා නම් අපි ඒ විදිහට ආහාර රටාව සමහර අවස්ථාවලදී ඇඩ්ජස්ට් කරගන්න සිද්ධ වෙනවා. ඒක අපි දන්නවා. අපි කලිනුත් කතා කරලා තියෙනවා. වැඩි ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. ඒ ගැන අවබෝධයක් තියෙනවා කියලා මම දන්නවා. ඒතර මට කියන්න අවශ්‍ය මෙතනදී දීර්ඝ කාලීනව අනාදිමත් කාලයක ඉඳලා අපි යම්කිසි ආහාර රටාවකට අනුගත වෙලා තියෙනවා නම් ඒ ආහාර රටාව බොහෝ විට අපිට පත්‍යයි. අපිට සෞඛ්‍ය ගැටලු ඇති කරන්නේ නැහැ කියන එක මූලිකව කියන්න පුළුවන්. නමුත් මේකේ සුළු වෙනස්කම් තියෙන්න පුළුවන්. අපි අපේ ජීවන රටාව සහ වෙනත් ආහාර දේවල් වෙනස් කරගෙන තියෙනවා නම්. එතකොට අපි අද කතා කරන්නේ පොල් තෙල් මාතෘකාවට එමු. ඊට කලින් මම සුපුරුදු ඉල්ලීම කරන්න ඕනේ මගේ වීඩියෝ බලන ඔයාලා. ඇත්ත වශයෙන්ම මම මේ වීඩියෝ ඉදිරිපත් කරන්නේ බොහෝ තියෙනවා වැරදි මතවාද අපි අතර කලින් තිබුණා. විශේෂයෙන්ම විවිධ හේතු මත වැරදි සංකල්ප, වැරදි අවබෝධ, වැරදි දුර්මත අපි අතර තිබිලා තියෙනවා. විශේෂයෙන් මේ පොල් තෙල් සම්බන්ධයෙන්ුත් ඒක කියන්න ඕනේ. පොල් තෙල් භාවිතය අපේ ශරීරයට අගුණයි කොලෙස්ටරෝල් ඇති කරනවා. විවිධ හේතු කාරණා පහුගිය කාලේ අපි අතර පැතිරලා තිබුණා. නමුත් ඒ දුර්මත දැන් බොහෝ විට බැහැර වෙලා තියෙනවා. නවීන විද්‍යාවෙනුත් පිළිගන්නවා මේ වගේ විවිධ පර්යේෂණ ආදී සිද්ධ කරලා ඒ වගේ ප්‍රතිඵල විදිහටත් පිළිගන්නවා පොල් තෙල් වල සෞඛ්‍යයට එහෙම කියන තරම් ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒ සුදුසු විදිහට ආහාරයට ගත්තොත් කියලා. මම මේක විශේෂයෙන් කියන්න උත්සාහ කරේ මම වීඩියෝ එකක් කරන්නේ බොහෝ දුරට යාවත් කාලීන වෙච්ච දැනුම ගවේෂණය කරලා යම් වීඩියෝ එකක් කරන මම සෑහෙන දවස් 7ක් විතර වගේ විවිධ මූලාශ්‍රයේ හොයලා බලලා තමයි මම වීඩියෝ එකක් කරන්නේ. මේ වීඩියෝ මම ඉදිරිපත් කරන ඒවා ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. එහෙම වැදගත් වෙයි කියලා ඔයාලට හිතෙනවා නම් ඔයාලා වීඩියෝ බලන ඔයාලා මට වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්නත් ඔයාලට පුළුවන්.
ඒ වගේම ඔයාලට මොනවා හරි ගැටලුවක් අපැහැදිලි තැනක් මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්නත් පුළුවන්. ඔයාලගේ අදහසක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ මගේ වීඩියෝ බලන ඔයාලා තාමත් සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරන්න කියන ඉල්ලීමත් මම කරනවා. මොකද මම විශේෂයෙන් මගේ වීඩියෝ සමහර ඒවා ගොඩක් අය බලලා තිබුණා. නමුත් සබස්ක්‍රයිබ් කරපු ප්‍රමාණය අඩුයි. නැවත ඔයාලට ඉල්ලීමක් කරනවා. කාලය හෝ මුදල් වැය වෙන කටයුත්තක් නෙමෙයි සබස්ක්‍රයිබ් කරන එක. පහලින් තියෙන සබස්ක්‍රයිබ් බටන් එක ටච් කරන එක විතරයි කරන්න තියෙන්නේ. හරි එතකොට අපි මාතෘකාවට එමු. අපි දන්නවා අපි ඕනෑම තෙල් වර්ගයක් ගැන කතා කරනකොට ඒකේ විශේෂයෙන්ම රසායනික සංයුතිය ගැන කතා කරන්න ඕනේ. පොල් තෙල් ගත්තාම විශේෂයෙන් මේකේ සන්තෘප්ත මේදය තමයි අඩංගු වෙන්නේ. සන්තෘප්ත මේදය කියපුවාම බොහෝ දෙනෙක් බය වෙන්න පුළුවන් මේක ශරීර සෞඛ්‍යයට හානිදායක කියන්නේ අයහපත් තත්ත්ව ඇති කරනවා කියලා. ඒකෙදි දෙකක් අපි දැනගන්න ඕනේ. එකක් තමයි අපේ ශරීරයේ තියෙන තෙල් වර්ග වලින් කොලෙස්ටරෝල් එහෙමත් නැත්නම් මේද අම්ල ඒ වගේම වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්නේ අප්මාවෙන් 80%ක් විතර වගේ අපි කලින් කියලා තියෙනවා ඒක අපි හැමෝම දන්නවා 20%ක් විතර තමයි ශරීරයේ තියෙන තෙල් වර්ග වලට අපි ගන්න ආහාර වලින් බලපෑම් කරන්නේ. එතකොට අපි ගන්න ආහාර වල යම් ප්‍රමාණයක් තෙල් වර්ග තිබ්බත් ඒක ඒ විදිහටම ශරීරයට බලපාන්නේ යම් කොටසක් සුළු කොටසක් තමයි බලපාන්නේ. ඒ වගේම මේ තෙල් වර්ග පොල් තෙල් ගත්තාම පොල් තෙල් වල සන්තෘප්ත මේදය උනත් අඩංගු වෙන්නේ ඒකේ තියෙන්නේ මධ්‍යම දාම සහ විශේෂයෙන්ම මධ්‍යම දාම සහ කෙටි දාම කියන සන්තෘප්ත මේද අම්ල තමයි අඩංගු වෙන්නේ. ඒවා විශේෂයෙන්ම පහසුවෙන් අපේ ජීර්ණ ක්‍රියාවලියට ලක් වෙනවා. පහසුවෙන් තෙල් ජීර්ණයට ලක් වෙනවා. ඒ වගේම පහසුවෙන් ශක්තිය වැය කරන්න පාවිච්චි කරන්න පුළුවන් අපේ ශරීරයට. ඒකට හොඳ ශක්ති මූලාශ්‍රයකුත් වෙනවා පොල් තෙල්. ඒ නිසා පොල් තෙල් ආහාරයට ගැනීමෙන් අපේ ශරීරයේ තියෙන මේද අම්ල ප්‍රමාණයට කරන බලපෑම ඊටාම අවමයි කියලා කියන්න පුළුවන්. එතකොට අපි දන්නවා කලින් වීඩියෝ වල කතා කරා මේ සන්තෘප්ත මේදයේ තියෙන තෙල් වර්ග තමයි ආහාර පිසීමේ ක්‍රියාවලියේදී වැඩි වශයෙන් සුදුසු. විශේෂයෙන් ආසියාතික රටක් විදිහට අපි ආහාර පිසීමට වැඩි වේලාවක් ගත කරනවා. අපි දන්නවා අපි සමහර ආහාර පැය භාගයක් විතර අපි පිසීමට ලක් කරනවා. නමුත් වෙනත් ලෝකේ සමහර රටවල් ආහාර පිසීමේ කටයුත්තට ඊටාම සුළු වේලාවක් තමයි දෙන්නේ. එතකොට අපිට වඩා සුදුසු වෙන්නේ රසායනිකව වෙනස් වෙන්න ඉඩ අඩු තෙල් වර්ග. එතකොට පොල් තෙල් සම්තෘප්ත මේද අම්ලයක් විදිහට ඊටාම සුදුසුයි දීර්ඝ වේලාවක් ආහාර පිසින කටයුතු වලට. ඒ වගේම අපි අධික ගිනි සැර පාවිච්චි කරනවා. එහෙම පිසින කටයුතු වලටත් පොල් තෙල් සුදුසුයි. මම කියන්නේ සාපේක්ෂව සුදුසුයි. ඒ වගේම තමයි යම්කිසි ආකාරයකින් අපි කලිනුත් කියලා තියෙනවා තෙල් වර්ගයක් නැවත නැවත භාවිතා කරන්න සුදුසු නෑ. යම්කිසි ආකාරයකින් වරක් හෝ දෙවරක් භාවිතා කරනවා නම් සාපේක්ෂව වඩා සුදුසු වෙන්නේත් පොල් තෙල් බොහෝ සාමාන්‍ය පාවිච්චි කරන තෙල් වර්ග අතරින් සාපේක්ෂව සුදුසු පොල් තෙල්. එතකොට අපි තවත් කතා කරා තෙල් වර්ගයක් ගැන සුදුසු නුසුදුසු භාවය සලකලා බලද්දී ඒකේ ස්මෝක් පොයින්ට් එක බලන්න ඕනේ. පොල් තෙල් වල ගැටලුවක් නැහැ. දල වශයෙන් 170ක පමණ සෙල්සියස් අංශක 170ක් පමණ වගේ වෙන්නේ. ඒ 170 වෙදී තමයි බොහෝ විට රසායනික ක්‍රියාවලිය වලට ලක් වෙලා තෙල් වර්ගය වෙනස් වෙනවා වෙනස් වෙන්න බලපාන්නේ. එතකොටත් ඒක ටිකක් අපි මතක තියාගන්න අධික ගිනි සැර පාවිච්චි කරනවා නම් ඕනම තෙල් වර්ගයක් පොල් තෙල් සාපේක්ෂව හොඳයි. නමුත් හොඳයි කිව්වත් අපි අධික ගිනි සැර විශේෂයෙන්ම අපි දන්නවා අපේ අම්මලා ඒ කාලේ නිවෙස්වල ආහාර පිසීමේ කටයුතු මේ ගින්දර ගොඩාක් සැරට දාලා කරන්නේ නැහැ. මද ගින්නේ තමයි ගොඩක් ආහාර පිසින්නේ. ඒකට එක විද්‍යාත්මක හේතුවක් තමයි අධික ගිනි සැරට රසායනිකව තෙල් වර්ග ඕනම තෙල් වර්ගයක් වෙනස් වෙනවා. පොල් තෙල් සාපේක්ෂව වෙනස් වෙනවා අඩුයි. නමුත් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අධික ගිනි සැර පාවිච්චි නොකර ඉන්න ඕනේ. මේකේ ස්මෝක් පොයින්ට් එක 170ක් විතර වගේ කියලා මතක තියාගන්න. ඒ කිව්වේ තෙල් එක රසායනිකව වෙනස් වෙන අවස්ථාව වෙනස් වෙන්න පටන් ගන්න අවස්ථාව තමයි ස්මෝක් පොයින්ට් එක. මේ ස්මෝක් පොයින්ට් එක කියන එක වෙනස් වෙනවා තෙල් වර්ගයේ පිරිපහදු කරලා තියෙනවා නම්. මොකද අර රසායනික වෙනස් වෙනවා කියන්නේ ඔක්සිකරණය වීමක් නේ දහනය වීමක් නේ සිද්ධ වෙන්නේ. දැන් මේකේ සංඝටක තවත් දේවල් මිශ්‍ර වෙලා අඩංගු වෙලා තියෙනවා නම් ස්මෝක් පොයින්ට් එක අඩුයි. මේ සාමාන්‍ය සම්ප්‍රදායික සාමාන්‍ය පොල් තෙල් වල තමයි මම ඔය කිව්වේ 170 කියලා. පිරිපහදු කරපු තෙල් වල සමහරට 200 220 දක්වා වුණත් යන්න පුළුවන්. ඒකේ අර සමහර කොටස් අයින් කරලා තියෙන්නේ. පිරිපහදු කිරීමකට ලක් කරලා තියෙන්නේ. යාළුවෙක් ඇවිල්ලා මාව බලන්න. පේනවද ඔයාලට? එයා දන්නේ මං හිතන්නේ මං ඇතුළේ ඉන්නවා කියලා.
පේනවද? හරි එයා ගියා. හරි. එතකොට අපි ඊළඟට කතා කරන්න ඕනේ ඕනම තෙල් වර්ගයක් ගත්තාම ඔමේගා 6 3 අනුපාතය කොහොමද කියලා බලන්න ඕනේ. පොල් තෙල් වල මේ ඔමේගා 6 3 අඩංගු වෙන්නේ නැහැ. අනිත් තෙල් වර්ග වල අඩංගු වෙනවා. මේක අඩුපාඩුවක් විදිහට දකින්න පුළුවන්. පොල් තෙල් විතරක් පරිභෝජනය කරන කෙනෙකුට එතකොට වෙනත් ආහාර වලින් මේක ලබා ගන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මස් මාළු වල විශේෂයෙන් තියෙනවා. සී ෆුඩ් වල තියෙනවා. ඒ වගේම බිත්තර වෙනත් ආහාර වල තියෙනවා. මාළු වල විශේෂයෙන්ම තියෙනවා. ඒ නිසා ඒක මතක තියාගන්න ඔමේගා 6 3 කියන එක මෙහි අඩංගු වෙන්නේ නැහැ පොල් තෙල් වල.